ආයුබෝවන් ඔයගොල්ලෝ හැමදෙනාටම. ටික දවසකට පස්සේ තමයි අපි හම්බුනේ. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා quick app review එකක්. ඒ තමයි CPU-C නැත්නම් CPU-Z කියන app එක. ඔයගොල්ලෝ හැමෝම වගේ mobile phone පාවිච්චි කළාට ගොඩක් දුරට ඒවැය තියෙන hardware information, software information පිළිබඳ වැඩි දැනුමක් ගොඩක් දෙනෙක්ට නැහැ. අපි mobile phone එකක් පාවිච්චි කරනකොට ඒවැය තියෙන hardware information පිළිබඳව දැනුමක් තියෙන එක ගොඩක් වැදගත්. මොකද අපි අපේ ෆෝන් එක කවදා හරි අප්ග්‍රේඩ් කරනවා නම් වෙනත් ෆෝන් එකකට අපේ දැනට තියෙන ෆෝන් එකේ තියෙන hardware specification ගැන දැනගෙන ඉන්නේ ගොඩක් වැදගත් අලුත් ෆෝන් එකකට යද්දි. ඉතින් අපේ ෆෝන් එකේ තියෙන hardware information එකම තැනකදී බලා ගන්න පුළුවන් හොඳම app එකක් තමයි මේ CPU-C කියන්නේ. අද අපි බලමු මේ CPU-C app එක ගැන. මේ CPU-C කියන software එක මුලින්ම රිලීස් වුණේ PC වලට. පසු කාලීනව තමයි mobile phone වලටත් app එකක් විදිහට රිලීස් වුණේ. මේ CPU-C කියන app එක Android වගේම iPhone වලට කියන දෙවර්ගයටම රිලීස් වෙලා තියෙනවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ Android phone එකක් එක්ක මේ CPU-C භාවිතා කරන ආකාරය. ඔයගොල්ලන්ගේ Android phone එකෙන් Google Play Store ගිහිල්ලා CPU-C කියලා search එකක් දාන්න පහසුවෙන්ම මේ app එක හොයාගන්න පුළුවන්. ඒකල් ඉඳන් install කරලා open කරගන්න. CPU-C app එකේ මෙන්න මේ වගේ window එකක් තමයි මුලින්ම ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙන්නේ. CPU-C app එක open කරගත්තට පස්සේ ඒක ඉහළින්ම දකින්න ලැබෙනවා logo එකත් එක්ක ඔයගොල්ලන්ගේ processor ඒවා ඉස්සර වර්ගය සහ processor speed එක ගැන. මගේ දුරකථනයේ නම් තියෙන්නේ Qualcomm Snapdragon කියන processor එකක් 1.21 GHz speed එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා cores ගාන cores 4ක් තියෙනවා. processor architecture එක ගැන සඳහනක් තියෙනවා. processor එකේ nanometer ගාන ගැන සඳහනක් තියෙනවා. processor එකේ clock speed එක පිළිබඳ සඳහනක් තියෙනවා. එතකොට CPU එකේ cores 4 දැනට වැඩ කරන speed එක පිළිබඳව සඳහනක් තියෙනවා. CPU එක කොච්චර load වෙලාද කියලා ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊළඟට GPU එක ගැන සඳහනකුත් තියෙනවා. මේ window එකේදී ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්නේ ඔයගොල්ලෝ අලුත් phone එකකට යනවා නම් ඔයගොල්ලෝ දැනට තියෙන processor එකේ speed එක පිළිබඳව සඳහනක් තියෙන එක. ඔයගොල්ලන්ට පුළුවන් මේ ස්පීඩ් එකට වඩා වැඩි ස්පීඩ් එකක් තියෙන ෆෝන් එකකට ඊළඟ පාර මූව් වෙද්දී යන්න. අපි ඊළඟ ටැබ් එකට ගියොත් ඊළඟ ටැබ් එකේ අපිට දැක් ගන්න ලැබෙනවා උඩින්ම ෆෝන් මොඩල් එක. මගේ ෆෝන් එක නම් Motorola Moto E කියන ෆෝන් එක. ඊළඟට ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එක Motorola. ඊළඟට බෝඩ් එක ගැන සඳහනක් තියෙනවා. ඊළඟට වැදගත් දෙයක් තියෙනවා ෆෝන් එකේ ස්ක්‍රීන් සයිස් එක. මගේ ෆෝන් එකේ නම් 4.5 inches. ඊළඟට තමයි ස්ක්‍රීන් රෙසොලූෂන් එක පිළිබඳ සඳහනකුත් තියෙනවා. ඊළඟට ෆෝන් එකේ ඩයිමෙන්ෂන් එක පිළිබඳ සඳහනක් තියෙනවා. ෆෝන් එකේ weight එක ගැන සඳහනක් තියෙනවා. ඊට පස්සේ තව වැදගත් දෙයක් තමයි ෆෝන් එකේ total RAM එක. මේ ෆෝන් එකේ total RAM එක විදිහට සඳහන් වෙන්නේ මෙගාබයිට් 898ක්. ඒකෙනුත් available RAM එක පිළිබඳව දැන් සඳහනක් තියෙනවා මෙගාබයිට් සාමාන්‍යයෙන් 240ක් වගේ. ඒ ගාන තමයි මට දැන්ට free RAM එක විදිහට use කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන තියෙන free RAM එක පිළිබඳව බලලා ඔයගොල්ලෝ අලුත් phone එකකට යද්දි කොච්චර RAM එකක් තියෙන phone එකකට යා යුතුද කියලා තීරණයකට එළඹෙන්න. එතකොට ඒ වගේම තමයි phone එකේ internal storage එක. මේ phone එකේ නම් internal storage එක 5GB වගේ තමයි තියෙන්නේ. ඒකෙනුත් දැන්ට available storage එක විදිහට තියෙන්නේ 1GB. එතකොට මේ internal storage එක ගැන කතා කරනවා නම් phone එකේ internal storage එක ගොඩක් වැදගත් අපිට app install කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ phone එකේ දැන්ට 1GB වගේ තමයි free තියෙන්නේ. යන ඔයගොල්ලන්ට අලුත් phone එකකට යද්දී මීට වඩා වැඩි internal storage එකක් තියෙන phone එකකට යන එක වැදගත්. අපි ඊළඟ tab එකට ගියොත් ඒ tab එක තමයි system. ඒකේ මුලින්ම තියෙනවා Android version එක. මේ phone එකේ නෑ Android 5.1. ඒ වගේම තමයි API level boot loader හොම කියලා කීපයක්ම තියෙනවා. ඒකේ අන්තිම හරිය තියෙනවා root access කියලා. ෆෝන් එකේ මේ ෆෝන් එකේ නම් දැන්ට root access නැහැ. ඊළඟට තියෙනවා system uptime. system uptime එක 24 days කියලා තමයි සඳහන් වෙන්නේ මගේ ෆෝන් එකේ. ඒ කියන්නේ ෆෝන් එක on කළා දැන්ට කොච්චර දවසක් තිබුණාද කියන දේ තමයි මෙතනින් සඳහන් වෙන්නේ. අපි ඊළඟ ටැබ් එකට ගියොත් ඒ ටැබ් එක තමයි battery. battery පිළිබඳ විස්තර තමයි මේ ටැබ් එකේ තියෙන්නේ. battery health එක good කියලා තියෙනවා. battery level එක 100% වෙලා තියෙනවා. ඊට පස්සේ power source එක AC charger කියලා තියෙනවා. ඒ කියන්නේ මේ මගේ ෆෝන් එක දැන්ට charger එකකට high කරලා තියෙන්නේ. ඒකයි ඒ. status එක battery full. battery වර්ගය lithium ion කියලා තමයි සඳහන් වෙන්නේ මගේ ෆෝන් එකේ නම්. ඊළඟට battery temperature එක 35.2 කියලා තමයි තියෙන්නේ.
බැටරි වෝල්ටේජ් එක තියෙනවා, බැටරි කැපැසිටි එක තියෙනවා මිලි ඇම්පියර් හවර්ස් වලින්. ඔන්න ඔහම තමයි ඊළඟට බැටරි කියන ටැබ් එකේ අපිට දකින්න ලැබෙන්නේ. අපි ඊළඟ ටැබ් එකට ගියොත් තර්මල් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ටැබ් එකෙත් අපිට දකින්න ලැබෙනවා ෆෝන් එකේ එක එක තැන් හීට් වෙන ප්‍රමාණයන් පිළිබඳ සඳහන් විස්තර කිහිපයක්. ඊළඟට අපිට දකින්න ලැබෙනවා සෙන්සර් කියලා ටැබ් එකක්. මේ ටැබ් එකේ අපිට දකින්න ලැබෙන්නේ ෆෝන් එකේ දැනට තියෙන සෙන්සර් මොනවද කියලා. උඩින්ම තියෙනවා ඇක්සලෝමීටර් එක. එතකොට දෙවෙනියට තියෙන ඇම්බියන්ට් ලයිට් සෙන්සර් එක ගැන. ඊළඟට තියෙනවා තුන්වෙනියට ප්‍රොක්සිමිටි සෙන්සර් එක ගැන. ඊට අමතරව තවත් සෙන්සර්ස් කිහිපයක්ම සඳහන් වෙනවා. මේ ආකාරයට තමයි මේ ටැබ් එකේ තියෙන සෙන්සර්ස් පිළිබඳ සඳහනක් තියෙන්නේ. ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන සෙන්සර් පිළිබඳ දැනුමක් නැත්නම් මොනවද ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන සෙන්සර් කියලා දැනගන්න මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා බලන්න. හොඳයි ඔන්න ඔහම තමයි මේ ඇප් එකෙන් ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන විස්තර බලාගන්නේ. ඔයගොල්ලෝ දාලා බලන්න CPUC ඇප් එක දාලා ඉඳන් ඔයගොල්ලන්ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න පහල කමෙන්ට් කරලා. එහෙනම් අපේ quick app review එක අදට ඉවරයි. අපි නැවත දවසක හමු වෙමු. සුබ දවසක්.